මුලින්ම මෙන්න මේ නිවුස් එක පොඩ්ඩක් බලලා ඉන්නකෝ. 警察庁は大型トラックや中型トラックを運転できる免許にオートマチック免許を導入する道路交通法施行規則の改正案をまとめました。 ඉතින් කොහොමද කට්ටියට මෙන්න මේ නිවුස් එකේ මල්ලි කෙනෙක් මාව මේ මෙන්ෂන් කරලා තිබුණා මේ විස්තරේ පොඩ්ඩක් පැහැදිලි කරන්න කියලා. ඉතින් මේක ඇවිල්ලා මේ පරණ නිවුස් එකක්. නමුත් මේක ක්‍රියාත්මක වෙන්නේ මේ අවුරුද්දේ නෑ. ඒ කියන්නේ මේ 2026 අප්‍රේල් මාසෙන් නම් මේක ක්‍රියාත්මක වෙන්නේ. මේක අන්තර්ගතය ඇවිල්ලා මේ බර වාහන මේ එලවන්න, ඒ කියන්නේ බර වාහන ඩ්‍රයිව් කරන්න මේගොල්ලන් ඔටෝ ඩ්‍රයිවිං ලයිසන් එකක් නිකුත් කරන්න බලාපොරොත්තු වෙනවා මේ අවුරුද්දේ අප්‍රේල් මාසයේ සිට. ඉතින් මෙහෙම කරන්න මේගොල්ලන් මේ තීරණය කරන්න හේතුවක් තමයි මේ මිනිස්සු වැඩ කරන්න මිනිස්සු නැතිකම මේ ඩ්‍රයිවර්ස්ලා නැහැ මේ වාහන එලවන්න. ඉතින් මෙහි ඉන්න කට්ටියක් දන්නවා ටැක්සිත් දැන් එන්නේ අඩුවේ ගෙනවා ටැක්සි එලවන්නත් කට්ටිය දැන් ගොඩාක් වයසක කට්ටිය තමයි මේ ටැක්සි වල ඩ්‍රයිව් කරන්නේ. ඉතින් බර වාහන වලටත් ඒ කතන්දරේමයි. ඉතින් මේ වගේ කාරණාත් එක්ක අනිත් එක මේ මෙහි ඩ්‍රයිවිං ලයිසන්ස් පර්සන්ටේජ් එක බැලුවොත් එimhe මේ ඔටෝද මැනුවල්ද ගන්න කියලා 70%කට වැඩියෙන්ම ගන්න ඔටෝ. මොකද ගොඩාක් වාහන ඉන්නේ දැන් ඔටෝ වාහන නිසා ඔටෝ ඩ්‍රයිවිං ලයිසන් එක තමයි ගන්නේ 70%කටත් වැඩිය. ඉතින් මේ කාරණාත් බලපාන නිසා මේගොල්ලන් තීරණය කළා තියෙනවා බර වාහන වලටත් ඔටෝ ඩ්‍රයිවිං ලයිසන් එක හඳුන්වලා දෙන්න. ඉතින් මේකේ මේ ජපාන් වල වර්ග කීපයක් කැටගරි කරලා තියෙනවා මේගොල්ලන්. ඒකේ ගත්තොත් මුලින්ම ජුන් චූ ගතා වලින් ගත්තොත් ජුන් චූ ගතා ඊට පස්සේ චූ ගතා ඊට පස්සේ චූ ගතා නිෂු. ඉතින් මේ වගේ වර්ග තුනක් තියෙනවා. ඒ කියන්නේ සෙමි මීඩියම් සහ මේ පැසෙන්ජර්ස්ලා අරන් යන බර වාහන වලට. ඉතින් මෙන්න මෙහෙම කැටගරි කරලා තියෙනවා. මෙන්න මේ කැටගරි තුන ඇවිල්ලා මේ අවුරුද්දේ 2026 අප්‍රේල් මාසයේ සිට නිකුත් කරනවා කියලා තමයි මේ නිවුස් එකෙන් මේ පැහැදිලි කරලා තියෙන්නේ. ඊළඟට ඕගතා සහ ඕගතා නිෂු. ඒ කියන්නේ ලොකු බර වාහන උදාහරණයකට ඔය ට්‍රේල් වගේ මේ කන්ටේනර්ස් එකම අරන් යන ඒවා. අන්න ඒ වගේ වට ඕගතා කියලා කියනවා. අන්න ඒකේ ඩ්‍රයිවිං ලයිසන් එක ලබන අවුරුද්දේ 2027 අප්‍රේල් මාසයේ සිට නිකුත් කරනවා කියලා තමයි කියන්නේ. ඊළඟට ඔය ලිමෝසින් වගේ බස් ඕගතා නිෂු ඒ කියන්නේ පැසෙන්ජර්ස්ලා අරන් යන ලොකු බර වාහන ඔය මේ ලොකු බස් වගේ දේවල් අන්න ඒකට ඇවිල්ලා නිකුත් කරන්න බලාපොරොත්තු වෙන්නේ 2027 10 වෙනි මාසයේ ඔක්තෝබර් මාසයේ තමයි මේගොල්ලන් නිකුත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේක හොඳයි. දැන් අපේ කට්ටියට එහෙම ඔය ගිය මේ ක්ලච් බැලන්ස් වල ප්‍රශ්න වෙන්නේ නැහැ මේ ඔටෝ එක ගොඩ දාගත්තොත්. ඉතින් ඒ නිසා මේ එහෙම බර වාහන ලයිසන් ගන්න ඉන්න කට්ටියට හොඳ අවස්ථාවක්. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් ළඟම තියෙන ඩ්‍රයිවිං ස්කූල් එකකට ජොයින් වෙලා පොඩ්ඩක් ජපානයේ තියෙන ওই මාර්ග නීති සම්බන්ධ හරි දැනුමක් ලබාගෙන ගියොත් ඕගොල්ලන්ට ටෙස්ට් එක ලේසියෙන්ම පාස් වෙන්න පුළුවන්. නැත්තම් ඩිරෙක්ට් ගිහලා ඇප්ලයි කරන්නත් පුළුවන්. ඩිරෙක්ට් ගියොත් පාස් වෙන ප්‍රතිශතය අඩුයි. ලේසි නෑ කියලා තමයි මේ ගොඩක් කට්ටිය කියන්නේ. ඉතින් ඒ නිසා ඕගොල්ලන් පුළුවන් නම් එහෙම බර වාහන ලයිසන් ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවනම් try කරන්න මේ අවුරුද්දේ අප්‍රේල් මාසෙන් පස්සේ. ඉතින් එහෙනම් හැමෝටම ජය වේවා.